බලන්න මේ කුරුල්ලා කොයිතරම් වාසනාවන්තද කියලා. අපටත් කුරුල්ලෝ වගේ ලංකාව වටේ ඉගිලිලා යන්න පුළුවන් නම් අපට හිතේ ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා. ඈතින් පේන්නේ කල්පිටිය. එහා පැත්තේ තියෙන විල්පත්තු අබේ භූමිය. අපි ගඟේ වාඩියේ ඉඳන් පුත්තලන් කලපුවට යනවා. අපට හිතුණා අපි කොච්චර වාසනාවන්තද කියලා. මෙච්චර සුන්දර රටක ඉපදෙන්න විල්පත්තු අබේ භූමියත් කල්පිටියත් අතර ප්‍රදේශය කොයිතරම් සුන්දරද මේ ශ්‍රී ලංකාව. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් අපේ ගමනට ගොඩක් උදව් කළා. මිල්රෝයි ප්‍රනාන්දු අමාත්‍යතුමත් ස්තුතිපූර්වකව සඳහන් කරන්න ඕනේ. මේ තියෙන්නේ විල්පත්තුව. හැබැයි මේ පැත්තට යන එක නම් ටිකක් භයානකයි. දන්නවනේ කාලේ හැටි. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව මේ ප්‍රදේශයේ සතුරන්ගෙන් ආරක්ෂා කරන්නට විශාල මෙහෙවරක් ඉටු කරන බව කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ආරක්ෂක අංශවල අය නොහිටින්ට අපි කොහොමද මෙහෙම තැන් වලට යන්නේ? පොඩි කාලේ පැද්දේ සෙල්ලම් බෝට්ටු ඕන් ඇත්ත බෝට්ටුවක උපදින්න ලැබුණා. එකපාරටම හදිය කෑ ගහන්න පටන් ගත්තා. කට්ටිය කෑ ගැහුවේ කාටද කියලා හිතා ගන්න පුළුවන්නේ. බලන්න ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට අවට මුහුදේදී දකින්න ලැබෙන සුන්දරම දසුන් පෙළක්. ඒ වගේම කලාතුරකින් දකින්න ලැබෙන දසුන් පෙළක්. කල්පිටිය මුහුදු තීරය මේ දවස්වල ඩොල්ෆින් ළගෙන් පිරීලා ගිහිල්ලා. අපේ කැමරාවෙත් ස්ටන්ලි පතිරාජගේ කැමරාවෙත් ජූඩ් සමන්තගේ කැමරාවෙත් මේ දසුන් සටහන් වෙලා තිබුණා. අපට හිතෙන විදිහට නම් ඩොල්ෆින්ලා දහස් ගණනක් ඉන්නවා. කොහොමද ඒගොල්ලන්ගේ සංදර්ශනේ? අපේ බෝට්ටුව ඉදිරියටම ඇදෙනවා. අපි දැන් මේ යන්නේ කොහාටද? ත්‍රස්තවාදී ක්‍රියා සංසිඳුනහම අපේ රටේ උදවිය අනිවාර්යයෙන්ම මේ පැත්තට ගිහිල්ලා ලංකාවේ සුන්දරත්වය බලන්න ඕනේ. දැන් අපි මහමුහුදට කිට්ටුයි. මහමුහුදට කිට්ටු වුණාට ඈතින් පේන්නේ දේවස්ථානයක්. මහමුහුදේදී විපතටපත් වෙන මිනිසුන්ට සරණ වෙන දේවස්ථානේ. අපි දූපතට ගොඩ වැදුණා. ඒක පුදුමාකාර දූපතක්. අපත්තෙන් කලපුව. එහා පැත්තේ මහමුහුද. අපි දැන් ඉන්නේ දූපතක. ලංකා සිටියේ මේ ඉන්න තැන කොහෙද කියලා හිතා ගන්න පුළුවන්. ඒකට ඉතින් සිටියමක් බලන්න එපාය. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. අපේ ආදරණීය මාතෘභූමිය. අපි දැන් ඉන්නේ කොතනද කියලා බලන්නකෝ. මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ අපි ඉන්න ස්ථානය ලංකාවේ එක කෙළවරක්. හැබැයි ඉතින් ආරක්ෂක අංශ වලට දක්වන සහයෝගයක් හැටියට කවුරුත් එහෙ යන්න හිතන්න එපා. පස්සේ යන්න බැරිය. දූපතේ ජීවත් වෙන පවුල් කිහිපයට වගේම මහමුහුදේ අතරමං වන අයට පිළිසරණ වෙන පුංචි දේවස්ථානේ. සියල්ල දිහා දේවස්ථානයේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. සුජී වගේම ජූඩුත් අපේ ගමනට උදව් කළා. ආපහු එන්ට හැරෙනකොට අපට ලොකු පිපාසයක් දැනුණා. ලිඳක් නම් තියෙනවා. එහා පැත්තේ මහමුහුද, මෙහා පැත්තේ කලපුව. මේ මැද තියෙන පුංචි දූපතේ ලිඳක් හාරලා ගන්න වතුර කිසිම කිවුලක් නැහැ. හොඳට බොන්න පුළුවන්. පුදුමයි නේද? අපි දූපතෙන් පිටත් වෙලා මහමුහුද පැත්තට යනවා. දේවස්ථානයේ නොපෙනී යනවා. ලංකාවේ ඊටම සුන්දර ස්ථානයක්.